ආයුබෝවන් කැනිමඩල YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද 2026 අප්‍රේල් මාස 25 වන දින අද දවසේ පලාපල කතනය සඳහා අපි දැන් පෙවිසෙමු. අද දවසේ ප්‍රධාන ග්‍රහ මාරුව විදිහට සඳු ග්‍රහයා සිංහ රාශියට පෙවිසෙන නිසා අද කියන්නේ අපේ නිර්මාණාත්මක හැකියාවන් සහ නායකත්ව ලක්ෂණ උපරිමේ නිස්මතු වෙන ඊටමත් ධනාත්මක දවසක්. ඉතින් මේ සුවිශේෂී ග්‍රහ මාරුව අපේ එදිනෙදා වැඩ කටයුතු වලට ඇත්තටම බලපාන්නේ කොහොමද කියලා අපි දැන් බලමුද? පළමුව මේෂ ලග්නයෙන් ආරම්භ කළොත් අද ඔයාලගේ අලුත් නිර්මාණාත්මක අදහස් වලට ඉහළම වටිනාකමක් ලැබෙන සාර්ථක දවසක්. වෘෂභ ලග්න හිමියන් පවුලේ වැඩවලට මුල්තැන දෙන ගමන්ම පපු ආශ්‍රිත රෝග ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මිථුන අයට ආද sannivedana කුසලතා හෙළ යනවා වගේම කෙටි ගමන් වලින් ලොකු වාසි ලැබෙනවා. ඒ වගේම කටක අයට මූල්‍ය කටයුතු වලට ඉතා යහපත් උනත් උගුරේ අමාරු ගැන නම් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. දෙවනුව සිංහ ලග්න හිමියන්ට අද ඉහළ ආත්ම විශ්වාසයකින් සහ කැපිපෙනෙන නායකත්වයකින් වැඩ කරන්න පුළුවන්. කන්‍යාය අනවශ්‍ය වියදම් පාලනය කරගන්න අතරේම මහන්සිය මගහරව ගන්න හොඳ විවේකයක් ලබා ගන්න එකත් ගොඩක් වැදගත්. තුලා ලග්න හිමියන්ගේ ආදායම් මාර්ග පුළුල් වෙනම වගේම මිතුරන්ගෙන් සහ සමාජයෙන් ලොකු උදව් ලැබෙන සුබ දවසක් තමයි අද. වෘශ්චික අයට රැකියාවේ වගකීම් සහ ඇගීම් වැඩි වුණත් ධනහෙස් හෝ කොන්දේ වේදනා ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. අවසාන වශයෙන් ධනු ලග්න හිමියන්ගේ පෙර පින ඉස්මතු වෙලා වාසනාව සහ අධ්‍යාපන ජයග්‍රහණ ගෙන දෙන නියම දවසක්. මකරාය මුදල් ආයෝජනය කරනකොට ඊටමත් කල්පනාකාරී වෙන්න වගේම උදරයේ ආබාධ ගැනත් සැලකිලිමත් වෙන්න. කුම්භයට අද හවුල් ව්‍යාපාරවලට සහ යුග දිවියට ඉතා සාර්ථක සතුටින් පිරි දවසක්. මීන ලග්න හිමියන් අද බාධා මැඩගෙන හරි තරංගකාරීව වැඩ කළත් අධික වෙහෙස නිසා විවේක ගන්න නම් අමතක කරන්න එපා. මේ කරුණු ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නෙමින් අද දිනයේ ජයග්‍රහණයෙන් සහ සාර්ථකත්වයෙන් පිරි සුබම සුබ දවසක් කරගන්න ඔබට ශක්තිය ලැබේවා.